මේ දෙසැම්බර් 29 වෙනිදා එදා මට පුදුම ඔළුවේ කැක්කුමක් හැදුනා. මට ඊට කලින් දවසේ රෑ හරියට නිින්ද ගියේ නැහැ. ඊපර මම 12ට විතර ලැබ් මැනේජර්ට කියලා මට කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක දිහාවත් බලන් ඉන්න බෑ. වෙලාසිනින් ගෙදර ආවා. සයන ගමන් හේජම් කුක් එකකුත් කාලා එදා දවස් හොඳට නිදාගත්තාම තමයි ඔළුවේ කැක්කුම හොඳ වුනේ. ඊට පස්සේ මේ 30 වෙනිදා හවස වේලාසිනින් එයාලා හැමෝම ෆේෂික් එකට ගියා. ෆේෂික් කියන්නේ ලැබ් එකේ ඩිනර් එක. හැම මාසෙකටම දෙපාරක් විතර තියෙනවා. මේ පාර මේ අවුරුද්දේ අන්තිම ෆේෂික් එක. මං ගියේ නෑ මොකද එදා තිබ්බේ රෝ ෆිෂ් මෙනු එකක් තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම ඉතින් බොන්නෙත් නෑ, රෝ ෆිෂ් කන්නෙත් නෑ. ඒකින්ද මට ගිහිල්ලා තේරුමකුත් නෑ. මේ 31 වෙනිදා උදේ එදා අපිට ඕටම් සෙමිස්ටර් එකේ රිසල්ට්ස් දාලා තිබුණා. දෙයනේ කියලා ඔක්කොම දැන් සබ්ජෙක්ට්ස් දෙක ඉවරයි. මගේ GPA එක 4.33 තිබුණා 4.5 වලින්. අපිට 31 වෙනිදා ඉඳලා දෙවෙනිදා වෙනකම්ම නිවාඩු දුන්නා ලැබ් එකේ. ඒක නිසා මම 31 වෙනිදා මුළු ගේම හොඳට අස් කරලා මට හිතුණා නිකන් ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා අලුත් අවුරුද්දේ. පස්සේ මට මෙන්න මේ මාරතොන්ඩි ඕව මතක් වුණා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මෙහි අඳින්නත් නැහැ කියලා. මට ඊට පස්සේ සුමයි අක්කව මතක් වුණා. මම ඉතින් කෝල් එකක් අරගෙන ඇහුවට පස්සේ අක්කා කිව්වා වෙලාවට එක මෙහින්දි මේ අරන්දින එකක් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මං හවස් වෙලා එහෙ ගිහිල්ලා ඒකත් ඇඳගෙන දැන් අපි 31 රෑ සමරන්නයි හදන්නේ. ඒ අක්කලයි අපි තව හස්බන්ඩ්ගේ කම්පැනි එකේ මල්ලිලා 3 දෙනෙකුයි තමයි හෙවුන්ද යන්න හදන්නේ. හේ ෆයර්වර්ක්ස් තියෙනවා කියලා රෑ 12ට. යන කලින් ඉතින් GS එකකින් කන්න මොනවට හරි ගත්තා. මට නම් ඇත්තටම දැන් මේ ෆයර්වර්ක්ස් බලන්න එහෙම උමනාවක් නෑ. මට ඕනේ කොහේ හරි යන්න තමයි උමනාවක්. මොකද මේ ප්‍රොෆෙසර්ට දුක හිතලා අපිට දුන්නු නිවාඩු දවස් ටික උපරිමෙන්ම සමරන්න ඕනි. මමයි හස්බන්ඩ්ෝයි මේ කාලෙකින් තමයි මෙහෙම නිදහසේ එළියට යන දවසක් හම්බුනේ. ඉතින් ගෙවුණු 2025 අවුරුද්ද ගැන කතා කරොත් ඔයාලට මොකද හිතෙන්නේ? 2025 කියන්නේ මගේ ජීවිතේ නම් මං ගෙවපු අමාරුම අවුරුද්ද. මානසිකව ගෙවපු අමාරුම අවුරුද්ද. 2025 පටන් ගනිද්දී මට තිබුණු එකම ලොකුම මේ බලාපොරොත්තුව තමයි මගේ ඇකඩමික් පැත්තෙන් සාර්ථක වෙන එක. ඉතින් ඒකත් පුළුවන් උපරිම විදියට හොඳම විදිහට කරගත්තා. හැබැයි තව මාස 8ක් ඉතුරු වෙලා තියෙනවා ලබන අවුරුද්දෙත්. ඇත්තටම 2025 කියන්නේ මට හිතාගන්නත් බැරි වේගයකින් ගෙවුණු අවුරුද්දක්. දැන් ආපහු ඇරිලා බලද්දී දෙයනේ අවුරුද්දක්ම ගිහිල්ලා නේද කියලා මට හිතුනේ පළවෙනි පාරට. ඒ කියන්නේ වෙනදට හිතුණට ඔච්චර වේගෙන් ගිහිල්ලා කියලා දැනෙලා නැහැ. මෙහෙට ආවට පස්සේ මෙහි වැඩි නිසාද කියන්න මන් දන්නේ නැහැ. මට ලංකාවට වැඩිය මාරම වේගකින් වෙලාව කාලය ගත වෙනවා වගේ තමයි දැනෙන්නේ. මාසයක් කියන්නේ හරිම පුංචි කාලයක් වගේ දැනෙන්නේ. ලංකාවේ ඉන්නකොට මාසයක් කියන්නේ මට හරිම ලොකු කාලයක්. මම මේ අවුරුද්ද වැඩිපුරම ගත කරේ කොරියන් ජාතිකයොත් එක්ක. ඇත්තටම ලංකාවේ අය ඉතින් මගේ ඔය මේ ස්මෝල් සර්කල් එක ඇතුලේ ඉන්න කට්ටිය තමයි. ඒත් ෆිසිකලි හම්බෙන්න ලොකුවට වෙලාවක් තිබුණ නැතිම තරම්. ඒක නිසා කොරියන් ජාතිකයොත් එක්කම තමයි මගේ මුළු අවුරුද්දම වගේ ගෙවිලා ගියේ. ඒක නිසාමද මන් දන්නේ නෑ. මන් මේ වෙනකන් ජීවිතය ගැන නොදැක්කපුම මේ කෝණකින් ජීවිතේ දැක්කා. ඒක පොසිටිව්ද කියන මට තාම තේරෙන්නේ නැහැ. හැබැයි මට ඒක බලපෑවෙනම් හරිම නෙගටිව් විදිහට. ඒක නිසාම පහුගිය අවුරුද්ද මට මානසිකව හරිම අමාරු අවුරුද්දක් වුණා. ඉතින් මාව මොටිවේට් කළාට, මාව දරාගත්තට, මාව බලාගත්තට මගේ වටේ හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ෆයර්වර්ක්ස් බලන්න ආවට ලොකුවට ෆයර්වර්ක්ස් තිබ්බේ නැහැ අන්තිමේදී. ඉතින් ලැබුවා 2026 අවුරුද්ද වල හැමෝටම සුබම වේවා. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යං.